අවුරුදු පාඩම ඔයා විතරයි හිටියේ බබා. ඔව් යාළුවලා අවුරුදු 5යි බැඳලා සති 2යි. තමුස කියන්නේ ඒ කොට තමුසට වෙන ගෑනු හිටියෙම නෑ. නෑ. හිටියේ නැත්තම් තමුස මට කියනවා තමුස කොහොමද මෙච්චර ලස්සනට ගෑනුගේ කොට බඳින්න දන්නේ? මොකක්? ඔව් තමුස මට කියනවා තමුසට වෙන ගෑනු හිටියේ නැත්තම් කොහොමද මෙච්චර ලස්සනට තදට ගෑනුගේ කොට බඳින්න දන්නේ? මම වෙන ගෑනුගේ කොට කැට ගිහුවා. මම වාගේ කොට කැට ගිහුවා. ඔව් මම දන්නවා තමුස කොට කැට ගිහුවා මගේ තමයි කියලා. එමෙන්න මෙච්චර ලස්සනට තදට කොහොමද තමුස කොට කැට ගන්න ඉගෙනගත්තේ? තමුස කියනවා මට මීට කලින් ගෑනු කී දෙනෙක් කොට කැට ගහලා තියෙනවා කියලා. කොට බඳින්න කෝල් කරන්න ඕනේද බබා? මට පානිය දාන් එන්න එපා. මම දැන් අවුරුදු 15ක් විතර කොණ්ඩේ බඳිනවා. මට තාම බෑ කෙස්සල්ලක්වත් වැටෙන්නේ නැති වෙන්නේ මේ විතර ලස්සන කොණ්ඩේ බඳ ගන්න. විපර දවසම රවුම් ගහලා ඇවිල්ලා තාම කොණ්ඩේ එහෙමමයි ඕයි. අයියෝ බබා ඔයාට මේ මොනේ යකෙන්ද වෙලා තියෙන්නේ? අපිට කාලේ තියෙන්නේ. තමුස බලනවා අපි යාළුවෝ අවුරුදු 5යි. බැඳලා සති 2යි. මේ කාලෙටම තමුස එකපාරක් තමයි කොණ්ඩේට ගහලා තියනවද? හරි නෑ තමයි. ඒ වුණාට ඒකේ කොහොමද කියන්නේ මට වෙන ගෑනු ඉන්නවා කියලා. දැනගෙනත් අවුරුදු 5ක් වෙනවා නම් ඒ අවුරුදු 5ටම තමුසමයි කොණ්ඩේට අත තියලා නැත්තම් තමුස කියන්නේ තමුස කොණ්ඩේ වදින ඉගෙන ගත්තේ අද උදේ කියලාද? මට ඇත්ත කියනවා තමුස මීට කලින් මොන ගෑණිගේ කොණ්ඩේ බැඳලාද මෙච්චර අත හො? මම තමුසගේ උපමාසක මූණට රැවටුණානේ ඔයි. මට දැන් තේරෙනවා අවුරුදු 5ක් යනකොට අපේ ගෙදරින් අකමැති වුණ හේතුව. මොඳින්න සතියකට කලිනුත් අපේ අම්මා ඇහුවෝයි. දුවේ ඔබට මගුල ෂුවර්ද කියලා. මම්මා කනකටවත් ගත්තේ නෑනේ. ඕ කරුමේ. මගේ අම්මා. කරුමේ. මම ඔයාගේ කොණ්ඩේ අත කැට ගැව්වට මම්මගේ අම්මගේ කොණ්ඩේ ඕන තරම් මේ අත දෙකෙන් කැට ගහලා ඇති. ඇයි අම්මයි කොණ්ඩේ බඳින්නේ? ඇයි අර කොණ්ඩේ කැට ගහගන්න බැරිද? බෑ. අම්මා වයසට යද්දි අපේ අම්මගේ වම්මත පුර හිතට උඩින් උස්ස ගන්න බැරුව ගියා. ඒක නිසා අවුරුදු ගානක් තිස්සේ වැඩට යන්න කලින් මම අපේ අම්මගේ කොණ්ඩේ කැට ගහලා වැඩට ගියේ. වැඩට ගිහින් එනකන් කොණ්ඩේ නොගලවෙන්න තියෙන්න ඕනේ ඉඳා. තාතර ලස්සනට කැට ගන්න ඉගෙන ගත්තා. ඒකයි එච්චර මේ අත දෙක හුරු. ඒකයි වාගේ කොණ්ඩේ තොච්චර ලස්සනට තාතර කැට ගන්න නැත්තේ. නැත්නම් වැඩ ගෑනුන්ගේ මගුලක් නෙමෙයි. අනේ සෝරි බබා. මොකක් හරි ගැන සැක කරනකොට පොඩ්ඩක් ඔයලා බලලා සැක කරන්න බබා. අනේ මට සමාව වෙන්න අනේ. මං ඒක ගැන දැනන් හිටියේ නෑනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කතා කරලා විසඳ ගන්න ඕනේ. බලන්නකො දවසම අවුල් වුණානේ ඉතින්. හරි දවසම අවුල් වුණාට ඉතින් තාමද දවසම ඉවර නෑනේ. එන්න අපි චේන්ජ් කරගමු. බබා මේ හුක් එක පොඩක් කරලා දෙන්නකෝ. Hey, Surangana, Suru Pendana,